ඊශ්‍රායලය කියන්නේ හරි අමුතු රටක්. ඒගොල්ලෝ විලා ලංකාවෙන් 3.1යි සයිස් එක. ලංකාවෙන් භාගයයි ජනගහනය. පොඩි රටක්. එහෙම රටක් ලෝකේ 8 වෙනියට විතර බලවත්ම රට. මොකද්ද ප්‍රධාන ආදායම් මාර්ගය? ඊශ්‍රායලයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ මොලේ. ඊශ්‍රායලය කරන්නේ බජට් එකෙන් 145ක් වෙන් කරලා තියෙනවා ඉගෙන ගන්න සහ රිසර්ච් වලට. රටක බජට් එකෙන් 145ක් මිනිස්සෙක්ගේ මොලේ හදන්න නව නිර්මාණ සඳහා බජට් එකෙන් 145ක්. මේ ලංකාව වගේ රටක 105කට ආසන්න ප්‍රමාණයක් 2%ක්ද 6ක්ද කියලා මට මතක නෑ. එහෙනම් පොඩි ගාණක් තමයි අධ්‍යාපනයට වෙන් වෙන්නේ. අයි ආරක්ෂාවට අරවට මේවට වෙන් කරලා ගන්න බෑ. හරි 145ක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට තියෙනවා නැචරල් හොඳ IQ එකක්. ඒගොල්ලන්ගෙන් ටීම් හදලා හොඳට උගන්වලා ටීම් හදලා ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයලා පේටන්ට් ගන්නවා. එච්චරයි. ඒගොල්ලෝ ඒක නිෂ්පාදනය කරන්න යන්නේ නැහැ. මොකද නිෂ්පාදනය කරන්න බෑ. නිෂ්පාදනය කරන්න දෙන්න ඕනේ චීනය වගේ රටකට. ඇයි ඒ ශ්‍රමය අඩු මුදලට ගන්න පුළුවන් රටකට තමයි නිෂ්පාදනය කරන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ පේටන්ට් එක අරගෙන ඒකේ IT අරගෙන වෙන රටකට විකුණලා දානවා නිෂ්පාදනය කරන්න. ඇමරිකාවට ප්‍රධාන වශයෙන් ඇමරිකාවට චීනෙට USB පෝට් එක හොයාගෙන තියෙන ඊශ්‍රායලෙන් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. USB පෝට් එක කියන්නේ මේ ලෝකේ තියෙන හැම කම්පියුටර් එකකම තියෙන එක. මේ ලෝකේ ප්‍රොඩියුස් කරන හැම කම්පියුටර් එකකින්ම ගණක් ඊශ්‍රායලට යනවා. IT තියෙන්නේ ඒගොල්ලන්ට.